ඔයාට ජීවත් වෙන්න අවශ්‍ය කරන සල්ලි ඔයා වැඩ නොකර හිටියත් හම්බ වෙනවා නම් කොහොමද? ඔව්. ඒකට තමයි කියන්නේ ෆයිනෑන්ෂියල් ෆ්‍රීඩම් කියලා. ෆයිනෑන්ෂියල් ෆ්‍රීඩම් කියන්නේ කෝටිපතියෙක් වෙන එක කියලා හිතන් ඉන්නවා නම් ඔයා සම්පූර්ණයෙන්ම වැරදි. ෆයිනෑන්ෂියල් ෆ්‍රීඩම් කියන්නේ උදාහරණයක් විදිහට ඔයාට මාසෙකට ජීවත් වෙන්න රුපියල් 50000ක් ඕනේ කියලා හිතන්න. හැබැයි ඔයා ජොබ් එකට නොගින් හිටියොත් ඔයාට ඒ 50000 හොයන්න බෑ නේද? හැබැයි ඔයා මොකක් හරි බිස්නස් එකක් කරනවා නැත්නම් වෙනත් ආයෝජනකින් හරි නැත්නම් වෙනත් ඕනෑම විදි ඉන්කම් එකකින් ඔයාට ඒ 50000 හොයන්න පුළුවන් නම් ඔයා ෆයිනෑන්ෂියල් ෆ්‍රීඩම් එක ළඟා කරගනිමින් ඉන්නවා. කුරුල්ලෙක්ට තමන්ගේ අත්තඩු තියෙන හින්දා ඕන තැනකට පියාඹලා යන්න පුළුවන්. අන්න ඒ වගේ ෆයිනෑන්ෂියල් ෆ්‍රීඩම් එකක් තියෙන මිනිස්සෙක්ට මුදල් ගැන නිතරම බය වෙන්න දෙයක් නැහැ. එයාට තමන් කැමති දෙයක් කරන්න වැඩි නිදහසක් තියෙනවා. ඉතින් ඔයා මතක තියාගන්න ඕන ෆයිනෑන්ෂියල් ෆ්‍රීඩම් එක දවසකින් දෙකකින් ළඟා කරගන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඔයා ඒකට සල්ලි ඉතුරු කරන්න ඕනේ. වියදම් කපා හරින්න ඕනේ. ඒ වගේම අලුත් ස්කිල්ස් ඉගෙන ගන්න ඕනේ. බිස්නස් පටන් ගන්න ඕනේ. ඒ වගේම ආයෝජන කරන්න ඕනේ. ඉතින් මතක තියාගන්න ෆයිනෑන්ෂියල් ෆ්‍රීඩම් එක කියන්නේ කෝටිපතියෙක් වෙන එක නෙමෙයි. ඔයා මුදල් වෙනුවෙන් වැඩ කරන වෙනුවට මුදල් ඔයා වෙනුවෙන් වැඩ කරන එක.